සුබ දවසක්. මම අද ඔයාලට අරගෙන ආවේ අලගිනි දෙකකින් ඇඳ හදාගන්න පුළුවන් රසමරස රෙසිපියක් අරගෙන. ඉතින් අපි බලමු අද කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අබ මේස හැඳි භාගයක් එකතු කරගමු. ඊට පස්සේ කරපිංචා කොළ කීපයක් එකතු කරගන්න. අපි ඒකට මම් මිරිස් කරලයි පොඩි වට කපාගත්ත සුදු ලුණු බික් දෙකයි එකතු කරගන්නවා. සාමාන්‍ය ලුණු ගෙඩි භාගයක් එකතු කරගන්න. දැන් අපි කහ කුඩු තේ හැඳි 4න් 1යි මිරිස් කුඩු තේ හැඳි 4න් 3යි එකතු කරගමු. ඒකටම රස අනුව ලුණු එකතු කරගන්න. දැන් අපි මේකට තම්බල පොඩි කරගත්ත අලගිනි දෙකක් එකතු කරගමු. ඒකටම තක්කාලි සෝස් මේස හැන්දක් එකතු කරගන්න. ගම්මිරිස් මේස හැන්ද 4න් 1ක් එකතු කරගන්න. හොඳට විනාඩි 2ක් විතර කලවම් කරන්න. දැන් බැටර් එක හදාගමු. මුලින්ම ඒකට පිටි කෝප්පයක් ඕන වෙනවා. ඒකටම කහ කුඩු 4න් 1ක් එකතු කරන්න. ඒකටම රස අනුව ලුණු එකතු කරන්න. පොල් කිරි කෝප්ප එකමාරක් එකතු කරන්න. ඔයාලට පොල් කිරි නැති වුණත් හදන්න පුළුවන්. හැබැයි පොල් කිරි දැම්මොත් රස වැඩි වෙනවා. කැටි නැති වෙන්න හොඳට කලවම් කරන්න. ඔයාලට මේක පෙනේලකින් වුණත් හොඳට පෙරා ගන්න පුළුවන්. එතකොට බැටර් එකේ කැටි නැති වෙන්න හදා ගන්න පුළුවන්. අපි ඒකටම දැන් කැරි මිරිස් තේ හැන්දක් එකතු කරගන්නවා. දැන් අපි හිමීට බැටර් එක එකතු කරලා හොඳට පුච්ච ගමු. සාමාන්‍ය ගින්දරේ හොඳට පුච්ච ගන්න. හොඳට දෙපැත්තම කරගත්තාම රෝල් කරද්දි පැලෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි. දැන් අපි අනිත් පැත්ත දාගමු. පොඩ්ඩ එකතු කරගෙන රෝල් කරගමු. මුලින්ම මේකට මිශ්‍රණය එකතු කරන්න ඕනේ හොඳ පැත්තට. දැන් අපි දෙපැත්තම සමානව අරගෙන ලස්සනට රෝල් කරගමු. පරිස්සමෙන් සතුටින් ඉන්න.